මං කැමතියි මගේ අදහස අවසන් කරන්න රණවීර කිවිඳුන් ලියූ කවියකින්. සමහර විට ඒක ලියුනේ කවිය වෙනුවෙන් වුණාට නාට්‍යකරණයේ නියුතු නාට්‍ය සංගීතය පිටපත් රචනය රංගනය රංග වින්‍යාස පසුතල රංග වස්ත්‍ර නිර්මාණ ආලෝක කරන ආදී සකල විද ක්ෂේත්‍රයක නියුතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාගේ කතාවත් ඒක වෙන්න පුළුවන්. මේ මහා කිවිඳුන් ලියන්නේ මෙහෙමයි. නැත බැන්දේ කලාවැවක් නැත කලේ සීගිරියක් පැකිලි පැකිලි ඔබට දෙමි මා සතු ධනය මාලියෝ කවි. ඔබ සියලු දෙනාත් සමහර විට විශිෂ්ට කලාකරුවන් හැටියට තවමත් අප දෝතට තිලින කරන ඔය මහා කලා නිර්මාණ පැකිලි පැකිලි තමයි දෙන්නේ. ඔබ කලාකරුවන් හැටියට තෘප්තිමත් නැහැ. ඔබ කලාකරුවන් හැටියට තවත් අභ්‍යාස වෘද්ධව ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන නිසා ඒ මහා ශ්‍රේෂ්ඨ ගමනට රජයකින් ඉටු වෙන්නට ඕන යුතුයකම් උපරිමයෙන් ඉටු කරන්නට මහන්සි ගන්න බව ඒ අත් නොහරින වගකීමක් බව ඔබට සිහිපත් කරමින් ඔබ සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක් නැවතත් පතමින් නවතිනවා. බොහොම ස්තුතියි.